රිෆූජි ඉන්න අයට මොනවද කරන්න පුළුවන් මොනවද කරන්න බැරි මෙන්න මේ සම්බන්ධව මම දැක්කා FB එකේ සංවාදයක් යනවා මම ඒ ගැන තමයි මම කියන්න යන්නේ එක්කෙනෙක් කියන රිෆූජියට කිසිම දෙයක් කරන්න බැහැ කියලා තව එක්කෙනෙක් කියන රිෆූජියට ඕන දෙයක් කරන්න පුළුවන් ජොබ් එකක් කරන්න පුළුවන් කියලා කියනවා ඩෙන්ටිටි හදන්න පුළුවන් කියලා කියනවා සනිතාරිය කියන්නේ බෙහෙත් කාඩ් එක හදන්න පුළුවන් මේ එක්කෙනෙක් එහෙම කියනවා ඇත්තටම රිෆූජියට කරන්න පුළුවන් සහ බැරි ඒ ගැන අපි දැන් කතා කරමු. ඇත්තටම රිෆූජියට කිසිම දෙයක් කරන්න බෑ. ඒක හරි. හැබැයි රිෆූජියට සාමාන්‍ය සෝජෝර්ණු තියන අය කරනවා වගේ ඕන දෙයක් කරන්න පුළුවන්. ඔව් ඒකත් හරි. මොකද්ද මේ හතර පිරි කතාව? මෙන්න මේකයි කතාව. ඔය රිෆූජි ආපු අය කුස්තුරයකට ගිහිල්ලා දෙතුන් පාරක් ගියාට පස්සේ ඒගොල්ලන්ට හම්බ වෙනවා කහ කොළයක්. ඔය කහ කොලේ හම්බුනාට පස්සේ කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා කහ කොලේ නැතුව කිසිම දෙයක් කරන්න බෑ අන්න රිෆූජියට කිසිම දෙයක් කරන්න බැරි වෙන්නේ අන්න ඒ නිසයි කහ කොලේ තියෙන අයට මෙන්න මේවා කරන්න පුළුවන් ස්ථිර ජොබ් එකක් හොයාගන්න පුළුවන් සල්ලි කීයක් හරි හොයාගෙන ඒ කියන්නේ අවශ්‍ය ප්‍රමාණයට හොයාගෙන එයාට ගෙයක් ගන්නත් පුළුවන් ඒ විතරක් නෙමෙයි ගේ ගත්තට පස්සේ රෙසිඩන්ස් දාන්න ඕන ඒවා කරන්න පුළුවන් ඩෙන්ටිටි හදන්න පුළුවන් තමන්ටම කියලා ડોක්ටර් කෙනෙක් දාගන්න පුළුවන් සනිතාරිය හදාගන්න පුළුවන් එතකොට තව කතාවක් තියෙනවා මේ ලයිසන් එක ගන්න බැරි කතාව මේ රිෆූජි ඉන්න අයට හැබැයි ලංකාවේ ලයිසන් එක පරිවර්තනය කරන්න බෑ අවුරුදු කීයක් ගියත් ඒගොල්ලන්ට පුළුවන් මේ අවුතුස්කෝල ගිහිල්ලා ඒ වෙන වැඩපිළිවෙල අනුව මේ ලයිසන් එක මේ ක්‍රමයට එක්සෑම් ලියලා ගන්න පුළුවන් ඔන්න ඔහොමයි රිෆූජියට කරන්න පුළුවන් සහ බැරි දේවල් තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි අවුරුදු දෙකක් තුනක් ගියාට පස්සේ ඒගොල්ලන්ට ලවෝරෝ සුබර්දිනාතෝ කියන සොජෝර්ණ එක ඉල්ලුම් කරන්නත් පුළුවන් ඒගොල්ලන්ට. ඒ විතරක් නෙමෙයි ඒගොල්ලන්ට ටික කාලයක් ගිහිල්ලා සාමාන්‍ය සොජෝර්ණ එක තියන අය වගේ හැමදේම කරන්න පුළුවන් වෙනවා. අන්න ඒකයි රිෆූජින් අයට පුළුවන් සහ බැරි අතර තියෙන කතාව. ඔන්න ඕකයි. එහෙනම් නැවතත් හම්බෙමු සිලෝන් ජයා YouTube තුලින් මේ වගේ සවිස්තරාත්මක කතාවක් තුලින් එතෙක් ඔබට ජය වේවා ජයෙන් ජයම වේවා